හරි දැන් අපි කලින් කතා කරා කොහොමද මේ ඩෙරිවේටිව් එක මේ ඩෙල්ටා H සහ ඩෙල්ටා T අතර වෙනස් වීමේ ශීඝ්‍රතාවය නේ ඩෙල්ටා H කොහොමද කාලයත් එක්ක වෙනස් වෙන්නේ කියලා. හැබැයි ප්‍රශ්නේ තිබ්බේ අපි කොනෙම පොයින්ට්ස් දෙක ගත්තොත් මේ ඒ කියන්නේ එකෙන් ඇවරේජ් එකක් තමයි නිරූපණය වෙන්නේ නේ පොයින්ට්ස් දෙක අතර ඇවරේජ්. ඒ වගේම අපි මෙතන මේ පොයින්ට්ස් දෙක ගත්තම අපිට තව අගයක් ආවා. මේ පොයින්ට්ස් දෙක ගත්තම අපිට තවත් අගයක් ආවා නේද? නමුත් මේක එච්චරම අපිට මොකකටවත් පාවිච්චි කරන්න අමාරුයි මෙහෙම වුණාම. ඒ කියන්නේ අපිට මේක මෙයාගේ ප්‍රිසිෂන් එක අඩු හින්දානේ. ඉතින් අපිට යම්කිසි මොහොතක හිතන්නකෝ හරියටම තප්පරයේදී අපිට මෙයාගේ රේට් එක ඕන කියලා. ඒ කියන්නේ මෙයාගේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය හරියටම අපිට දැනගන්න. අපිට මේ ඉන්ටර්වල් එකක් නෙවෙයි බිංදුවේ ඉඳන් 1 අතර ශීඝ්‍රතාවය නෙවෙයි අපිට හරියටම මේ තප්පරයේදී කොච්චර ඒ කියන්නේ කොච්චර මේ හයිට් එකක් ඒ පොයින්ට් එකේදී ඒ කියන්නේ රේට් ඔෆ් චේන්ජ් ඔෆ් හයිට් කියන එක අපිට දැනගන්න ඕන නම් ඒ කියන්නේ ඇත්තටම කියනවා රේට් ඔෆ් චේන්ජ් ඔෆ් ටයිම් කියන්නේ මෙතන වෙලොසිටි එකනේ වෙලොසිටි එක අපිට දැනගන්න ඕන නම් අන්න ඒක කරන විදිය තමයි අපි දැන් මේ බලන්න. එතකොට මෙන්න මේ වගේ පොයින්ට් එකක් අපි zoom කරොත් එතකොට t සමානයි 1 දී තමයි මේ අපිට එක දැනගන්න ඕනේ. හරි. යන්න එතෙන්දී අපි මේ ටැන්ජන්ට් එකක් අඳිනවා. මෙන්න මේ පොයින්ට් එකේදී මෙන්න මේ රීජන් එකේදී මෙයා සම්පූර්ණ කර්ව් එකත් එක්ක ගොඩක් වෙලාවට මේ අලයින් වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. හරි. ඕල් ඒ කියන්නේ කර්ව් එකයි මේ අපි අඳින ටැන්ජන්ට් එකයි එක උඩ එක සම්පාත වෙනවා කියලා. අන්න ඒ පොයින්ට් එකේ තමයි අපි මේ දැන් කතාව කරගෙන යන්න හදන්නේ. හරි. හරි දැන් අපි හිතමු අපිට හරියටම වෙනස් වීමේ ශීඝ්‍රතාවය යම්කිසි පොයින්ට් එකකදී මැනගන්න ඕනේ. ඒක තමයි අපේ අරමුණනේ. එතකොට අපිට හරියටම කියන්න පුළුවන් මෙයාගේ හැසිරීම කොහොමද කියලා. දැන් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ ටයිම් ગેප් එකනේ. ටයිම් ગેප් එක වැඩි නම් මේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඇවරේජ් වෙනවා යම් වැඩිනේ. ඒ කියන්නේ මේක හරියටම නිරූපණය වෙන්නේ නැහැනේ. එතකොට අපි ටයිම් ગેප් එක අඩු කරන්න ඕනේ මේක හරියටම නිරූපණය වෙන්න නම් නේ. දැන් t equal 1 දී ගත්තොත් ඊළඟ පොයින්ට් එක t equal 1.1 දී ගත්තොත් මෙයාගේ මේක ඇකියුරසි එක වැඩි. ඉතින් අපේ අරමුණ තමයි මේ ටයිම් ગેප් එක අඩු කරොත් තමයි අපිට මෙයාව හරියටම නිරූපණය වෙන මේ සම්බන්ධතාවය ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි කාලය ඉතාමත්ම පොඩි ප්‍රමාණයකින් වෙනස් කරලා බලමු. අපි ඩෙල්ටා H බෙදීම ඩෙල්ටා T කියන එක අපි හැමතිස්සෙම කරේ මේ වෙනකන් අලුත් අගේනේ new එක minus old එක මේ තමයි අපි ගත්තේ. මෙතනත් එහෙම new minus old නේ. එතකොට අපිට පුළුවන් මේ කාලය පොඩි ප්‍රමාණයකින් වෙනස් කරන්න නේ. පොඩි ප්‍රමාණයකින් වෙනස් කරලා බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඒක තමයි දැන් අපි කරන්න යන්නේ. එතකොට අපේ ඔරිජිනල් ඉක්වේෂන් එක මේක නම් අපි හිතමු පොඩි වෙනසක් කරොත් මොකද්ද වෙන්නේ? අලුත් අගයට මොකද වෙන්නේ කියන එක බලමු. පොඩි වෙනසයි අපි කාලයට පොඩි වෙනසක් කරමු. කාලය අපි මේ ඩෙල්ටා t ප්‍රමාණයකින් වෙනස් කරමු. හරිද? ඩෙල්ටා t ප්‍රමාණයකින් වෙනස් කරමු. ඩෙල්ටා කියන්නේ ඉතාමත්ම පොඩි ප්‍රමාණයක්. ඩෙල්ටා t සිම්පල් ඩෙල්ටා t ප්‍රමාණයකින් වෙනස් කරමු. හරි? මෙතන කැපිටල්. හරි? මේක තමයි ජෙනරල් එක. හැබැයි අපි කාලේ චූටි ප්‍රමාණයකින් වෙනස් කරනවා. එතකොට කාලේ චූටි ප්‍රමාණයකින් වෙනස් කරාම මොකද වෙන්නේ? අපේ උස t වෙනුවට දැන් එනවා t ධන ඩෙල්ටා t පොඩි t හරි සමානයි මේ t වෙනුවට මේක ආදේශ කරනවා. හරි? එතකොට අපේ මුල්ම එක තිබ්බේ ht කියන එක 45 ඍණ 5යි t වර්ග. දැන් අපි t වෙනුවට t ධන ඩෙල්ටා t දැම්මම 45 ඍණ 5 t වෙනුවට t ධන ඩෙල්ටා t කියන එක තමයි දාන්නේ. චූටි වෙනසක් කරලා දානවා. හරි? ඒකේ වර්ග. මේක මොකද්ද? මේක ඕල්ඩ් එක. මේක මොකද්ද? නිව් එක. හරි? එතකොට කාලය කොච්චරද වෙනස් වෙලා තියෙන්නේ? කාලය කොහමදත් වෙනස් වුනේ t ප්‍රමාණයකින්. හරි? පරණ කාලේ මොකද්ද තිබ්බේ? t
අලුත් කාලේ මොකද්ද තියෙන්නේ? t ධන ඩෙල්ටා t. හරි. එතකොට අපි මේ වෙනසනේ ගන්නෙ. අලුත් එක අපි උසට ඒක ලියමු. මේක කැපිටල් T. මෙයාගේ උසේ වෙනස් වීම. අලුත් එක තමයි 45 වෙන 5 වාරයක් t ධන ඩෙල්ටා t වර්ග ඍණ පරණ උසනේ ඕල්ඩ් එක 45 ඍණ 5යි t වර්ග. හරි. ඕක තමයි අපි අඩු කරන්නේ. හරි. මෙතන ඍණ වෙන හින්දා මේක අපි වරහණක් ඇතුලේ දානවා. හරි. තේරෙනවද? හරි. ඊට පස්සේ කාලයට වෙච්ච දේ අපි බලමු. new එක තමයි t ධන ඩෙල්ටා t ගෙන් අපි අඩු කරනවා මොකද්ද? පරණ කාලේ t. මේක තමයි පරණ එක. හරි. මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් අපිට එනවා. මේක අපි දැන් සුළු කරගමු. එතකොට අපි මේක සුළු කරොත් ඩෙල්ටා h ඩෙල්ටා t කියන්නේ උඩ අපි ඒ විදිහට තියමු 5යි ඒ ධන ඩෙල්ටා t ඍණ 45 ඍණ 5යි t වර්ග. හරිද? මේ යට මේ t ට t කැපිලා ගිහින් දැන් මෙන්න මේ ඩෙල්ටා t කියන එක මොකද වෙන්න ඕන? ඩෙල්ටා t කියන එක තමයි මේ අපි මේ කරන චූටි වෙනස. හරි. මෙන්න මේක තමයි ඩෙල්ටා t. හොඳයි. ඒක මොකද වෙන්නේ? ඒක ඩෙල්ටා t බිඳුව වුණා තමයි අපිට හරිම අගේ එන්නේ යම්කිසි කාලයක. මෙන්න මේ අගේ බිඳුව. හැබැයි මෙයාව අපිට කෙලින්ම බිඳුව කරන්න බැහැනේ. මොකද බිඳුවෙන් මෙයා බිඳුව වුණොත් මෙයා ඩෙල්ටා t බිඳුව වුණොත් මෙයා බිඳුව වුණොත් අපිට බිඳුවෙන් බෙදන්න වෙනවනේ. බිඳුව කරන්න බෑ. අපි මෙයාව මේ වෙන විදිහකට තමයි මේ ඩෙල්ටා t ඉතාමත්ම ඒ කියන්නේ ඩෙල්ටා t බිඳුව කරනවා වෙනුවට අපි බලන්නේ මේ ඩෙල්ටා t මේ බිඳුව වෙද්දි එයාගේ අගයට මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ අන්න ඒක තමයි අපි ඇත්තටම ගන්නෙ මෙතෙන්දී. හරි. ඩෙල්ටා t කියන එක මේ කුඩා මේ අගේ කුඩා වෙන්න මොකද්ද වෙන්නේ කියන එක ගැන තමයි අපි මේ හිතන්නේ ඊට පස්සේ. හරි. ඒ අගේට මොකද්ද වෙන්නේ කියන එක තමයි අපි ඒකට තමයි අපි මේ ලිමිට් එක කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ අපිට මෙයාව බිඳුව ආදේශ කරන්න බැරි හින්දා අපි බලනවා එයාගේ අගේට මොකද වෙන්නේ? මේ එයා කුඩා වෙන්න එයාට මොකද වෙන්නේ කියලා. හරිද? ඒක අපි ඊට පස්සේ බලමු. හරි. දැන් මෙතන අපේ මේක ගෝල් එක තමයි ඩෙල්ටා t ඉතාමත් කුඩා අගයකට යවන එක. හරි. ඩෙල්ටා t බිඳුවට කිට්ටු කරන එක තමයි අපේ. එතකොට තමයි අපිට හරියටම ඒකට තමයි අර ලිමිට් කියලා එකක් තියෙන්නේ. ලිමිට් ඩෙල්ටා t බිඳුවට ගියාම තමයි අපේ එහෙම ලියන්න පුළුවන්. එතකොට තමයි මට හරියටම යම්කිසි t අගයකදී එයාගේ පල්ලෙහාට වැටීමේ ශීඝ්‍රතාවය මේ නිරූපණය කරගන්න පුළුවන්. එතකොට මම මේ දෙපැත්තම ලිමිට් එක ඒ කියන්නේ t ඊටම කුඩා අගයකට යවනවා. යවලා බලනවා මොකද වෙන්නේ කියලා. හරිද? එතකොට ආපහු ලියනවා 45 ඍණ 5යි t ධන ඩෙල්ටා t ඍණ 45 ඍණ 5යි t වර්ග බෙදීම ඩෙල්ටා t. හරි. ඩෙල්ටා t බිඳුවක ඩෙල්ටා t ට බිඳුව ආදේශ කරන්න බැරි හින්දා බිඳුවෙන් බෙදන්න බැරි හින්දා යම්කිසි t අගයකදී අපිට එයාගේ ශීඝ්‍රතාවය කියන්නේ ඒ අවස්ථාවේදී ඩෙල්ටා h බෙදීම ඩෙල්ටා t කියන අගේනේ මේක දැනගන්න ඕන වුණොත් අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඩෙල්ටා t බිඳුවට යවන එක තමයි අපිට කරන්න පුළුවන්. ඩෙල්ටා t බිඳුව කරන්න බෑ. මොකද බිඳුවේ මේ ඉක්වේෂන් එක බෙදන්න බැරි හින්දා. එතකොට ඒක නිසා අපි බලනවා කොහොමද මෙන්න මේ ලිමිට් කියන සංකල්පය යූස් කරලා මේක කරන්න කියලා. හරි. දැන් අපේ මේ කරගෙන යන වැඩේට ලොකුම බාධා වෙලා තියෙන්නේ මෙන්න මේ යට තියෙන මේකනේ. හරිද? මෙන්න මේක තමයි දැන් අපිට තියෙන ප්‍රශ්නේ. ඒක අපි දැන් බලමු මොකද්ද කරන්න ඕලා කියලා. එතකොට මෙතන මේ ඩෙල්ටා t මෙතන මේ මට පොඩ්ඩක් වැරදුනා. මෙතන වර්ගයක් එනවා. අයි 5යි t වර්ගනේ. හරිද? මෙතන මේ දෙක හැලිලා වර්ගය හැලිලා. හරි. දැන් අපිට මෙහෙම වර්ගයක් තියෙද්දි අපි දන්නවා a ධන b වර්ග
නම් A වර්ග ධන 2AB ධන B වර්ග කියන එකනේ අපිට එන්නේ. මේ ෆෝම් එකේ තමයි මේක තියෙන්නේ. එතකොට බිලියන් පුළුවන් ලිමිට් ඩෙල්ටා t යනවා බිඳුවට 45 ඍණ 5 වාරයක් t වර්ග ධන 2යි t ඩෙල්ටා t ධන ඩෙල්ටා t වර්ග අපි ලියමු ඍණ 45 ඍණ 5යි දැන් ඔන්න ඍණ ධන වෙනවා හොඳේ ඍණ ධන 5යි t වර්ග ඩෙල්ටා t යට තියමු හරි ඕක අපි දැන් සුළු කරමු මේ 45 මේක මේකෙන් කැපෙනවානේ හරි දැන් ඊටු ටික බලමු ඩෙල්ටා t යනවා බිඳුවට මෙතන එන්නේ එතකොට ඍණ 5යි t වර්ග ඍණ 10යි t ඩෙල්ටා t ඍණ 5යි ඩෙල්ටා t වර්ග ධන 5යි t වර්ග බෙදීම ඩෙල්ටා t හරි දැන් මෙතන මේක මොකද්ද මම කරේ ඍණ 5යි ඩෙල්ටා t ධන හරිද එතකොට මේකට කපත හැකියි මේ පද දෙකම ඩෙල්ටා t ගෙන් බෙදන්නත් පුළුවන් හරි එතකොට පද දෙකම ඩෙල්ටා t ගෙන් බෙදුවා ලිමිට් ඩෙල්ටා t මෙයාගේ එතකොට නැති වෙනවනේ 10යි t වෙනවා මෙයාගෙන් එකක් ගියාම 5යි ඩෙල්ටා t හරිද ඔන්න අපි සුළු කරගත්තා මෙන්න මේ වගේ එකකට හරි දැන් අපි ගොඩක් සුළු කරගෙන ඉවරයි දැන් ඔන්න යට මේ ඩෙල්ටා t පදේ අපිට නැහැනේ දැන් සුළු කරගත්ත මේකෙදි එතකොට අපිට මේ ඩෙල්ටා t කියන පදේ මේ ඩිනොමිනේටර් එකේ නැති හින්දා මේක අපිට බිඳුවට යවන්න පුළුවන් නේද ඒක බිඳුවට යවුවම මේ සම්පූර්ණ පදෙම නැති වෙලා යනවා එතකොට අපිට එනවා උත්තරයක් ඍණ 10යි t කියලා බලන්න මේකේ මේ t කියන එක තියෙනවා හරි එතකොට ඩෙල්ටා h බෙදීම ඩෙල්ටා t කියන එක මේ කාලය මත මේ වෙනස් වෙන මේ සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. ඉතින් අපිට එතකොට මේ එක කාලේ එක කාල පොයින්ට්ස් වලදී නැත්නම් එක ටයිම් පොයින්ට්ස් වලදී අපිට කැල්කියුලේට් කරන්න පුළුවන් මේ rate of change of height with respect to t හරි t ට සාපේක්ෂව උස වෙනස් වීමේ ශීඝ්‍රතාවය අපිට ඕන කාලයකදී මේ ගණනය කිරීමේ හැකියාව තියෙනවා. මොකද අපි මේක වෙනස් වෙන ශීඝ්‍රතාවයේ කාලයත් එක්ක වෙනස් වෙන සම්බන්ධතාවය අපි දැන් හොයාගෙන තියෙන්නේ. හරිද? එතකොට අපිට බලන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. අපි හිතමු t සමාන 1ේදී මොකද වෙන්නේ කියලා අපිට බලන්න ඕන නම් ඩෙල්ටා h බෙදීම ඩෙල්ටා t කියන එක පිට එතකොට ඍණ 10 at මේක අපි දාමු t සමානයි 1ේදීනේ ඍණ 10 වැඩි කිරීම 1. එතකොට ඍණ 10යි meters per second. මේකෙන් තමයි මේ හරියටම තප්පරයේදී වෙනස අපිට කියන්න පුළුවන් මෙන්න මෙතෙන්දී. මෙන්න මේ පොයින්ට් එකේදී මේක ඩෙල්ටා h බෙදීම ඩෙල්ටා t කියන එක හරියටම ඍණ 10. හරි අපි තප්පර දෙකේදී බලමු. t සමානයි 2 නම් ඩෙල්ටා h බෙදීම ඩෙල්ටා t කියන එක ඍණ 10යි වැඩි කිරීම t කියන එක දැන් 2යි එතකොට ඍණ 20යි meters per second. හරි එතකොට මෙන්න මේක තමයි එතෙන්දී අපිට එන්නේ. හරි දැන් අපි කලින් අඳපු එකේ මේ gradient function එක නැත්තම් වෙනස් වීමේ height එක වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අපි හොයාගත්තනේ මේ ෆෝමියුලා එක මේ තියෙන එකනේ. හරිද? දැන් මේක අපි ඇප්ලයි කරාට පස්සේ අපිට ඒක ප්ලොට් කරන්න පුළුවන්. එක කාලයත් එක්ක. දැන් හිතන්න පළවෙනි තප්පරේදී වෙන්නේ t එක වෙනවා. එක වුණාම මෙතන ඍණ 10 මේ වෙනවනේ. ඒ වගේ හරියටම පළවෙනි තප්පරේදී කොහොමද මේ වෙනස් වෙන්නේ කියලා කියන්නේ උස වෙනස් වෙන්නේ කොහොමද කාලයට සාපේක්ෂව කියන එක අපිට හරියටම දැන් බලා ගන්න පුළුවන්. මොකද අපි මේ ඉක්වේෂන් එක දාපු හින්දා. හරිද? ඒ වගේ අවස්ථා තුනක පොයින්ට්ස් තුනක් අරගෙන මේක ප්ලොට් කරලා තියෙන්නේ. හරිද? මේ ඩෙල්ටා h by ඩෙල්ටා t කියන එක තමයි අපි මේ කාලයත් එක්ක ප්ලොට් කරලා තියෙන්නේ. ඉතින් මේක කෙලින් ඉරක් නේ. ඉතින් ඇයි ඒක කෙලින් ඒ කියන්නේ
මෙහෙම ඉරක් උන්නේ නැත්තේ ෆ්ලැට් ඉරක් උන්නේ නැත්තේ මේක නියතයක් නෙමෙයි. මොකද මේක කර්ව් එකක් හින්දා කර්ව් එකේ ග්‍රේඩියන්ට් එක හැමතිස්සෙම වෙනස් වෙනවානේ. මේ ස්ලෝප් එක මෙතන ස්ලෝප් එක වැඩි. මෙතනට සාපේක්ෂව ඒ වගේ ස්ලෝප් එක මේ ස්ලෝප් එකට සාපේක්ෂව මේ ස්ලෝප් එක වැඩි. එන්න ස්ලෝප් එක වැඩි වෙලා තියෙන හින්දා තමයි මේ එහෙම වෙන්නේ. ඉතින් ඒකයි මේ සම්බන්ධතාවයෙන් පෙනී යන්නේ අපිට. හරි දැන් අපි මේ විදිහේ දෙයක් තමයි දැන් අපි පොඩ්ඩක් නොටේෂන් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් ඕනම අවස්ථාවක වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ ඒ ෆන්ක්ෂන් එක ඩෙල්ටා t කියන එක කියන්නේ ගන්න ඉන්ටර්වල් එක ගොඩක් කුඩා අගයට යද්දී අපිට හම්බෙන වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හරි මේක තමයි නොටේෂන්. ඒක අපිට h' t කියලා කියන්න පුළුවන්. කියන්නේ කාලයට සාපේක්ෂව වෙනස් වීම නිරූපණය කරන විදිය. ඩෑෂ් එකකින් මේ කියන්න පුළුවන්. නැත්නම් සමහරක් වෙලාවට මෙහෙම ඩොට් එකකිනුත් ඒක නිරූපණය වෙනවා. හරි මොකක් හරි විචල්යකට සාපේක්ෂව කොච්චර වෙනස් වෙනවද මෙතන t. හරි dh/dt කියලා කියන්නේ. h t කියන ෆන්ක්ෂන් එක අපි මේ මුලින්ම හඳුනාගත්ත ෆන්ක්ෂන් එකනේ. එතකොට ඒක අපි මේ බැලුවා ඩෙල්ටා t කියන එක මේව කරලා ඩෙල්ටා t කියන එක ගොඩාක්ම කුඩා අගයකට යද්දි මොකද්ද වෙන්නේ කියලා. ඒකට අපිට ආවේ 10 ඍණ t. එතකොට කාලය එකේදී මෙන්න මේ වගේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් තමයි පවතින්නේ. මේක ඇත්තටම කියන්නේ මේ dt අගය මේ එකනේ මොකක් හරි චූටි ප්‍රමාණ එකකින් මොකක් හරි වෙනස් වුණොත් ඒ කියන්නේ t කියන එක කොටස් එකකින් වෙනස් වුණොත් h කියන එක වෙනස් වෙනවා කොටස් 10කින්. කියන්නේ එකට 10ක අනුපාතයට තමයි වෙනස් වෙන්නේ. dh/dt වෙනස් වීමේ ශීඝ්‍රතාවය එක කොටසකට කොටස් 10කින් වෙනස් වෙනවා. අපි අර කලින් කතා කරපු විදිය නෙවෙයි. දැන් අර සරල රේඛාවක් අරගෙන මේ කියන්නේ ස්ට්‍රේට් ලයින් එකක් අරගෙන ඒක පොයින්ට්ස් දෙකක දී ඇවරේජ් කරලා ගත්ත එක වගේ නෙවෙයි. දැන් අපිට මේ ගොඩක් චූටි වෙනස් වීම ගැන තමයි දැන් අපි කතා කරන්නේ. මොකද අපි ඒක හොයාගත්තනේ. එතන මේ කතන්දරේ චුට්ටක් වෙනස්. මේකේ පොයින්ට්ස් ඉන්ටර්වල් එක ලොකුයිනේ. දැන් අපේ ඉන්ටර්වල් එක මේ එහෙම ලොකු නැහැ. මේ චූටි ඉන්ටර්වල් එකකදී වෙනස් වීමේ රේට් එක කාලය දශම එකකින් වෙනස් වුණොත් හයිට් එක වෙනස් වෙනවා. ඒ වගේ 10 ගුණින්. ඒ කියන්නේ 0.1 නම් මේක 1 වෙනවා. ඒ වගේ අනුපාතයට තමයි මේ වැඩේ වෙන්නේ. මේක ඉතින් අපි අර කලින් ලියපු විදිහටම මේ තමයි ඩෙෆිනිෂන් එක. හරි. ඊට පස්සේ ජෙනරලි අපිට ඕනම එකකට මේක කරා වගේ ලියන්න පුළුවන්. මොකක් හරි ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් ඒ ෆන්ක්ෂන් එක විචල්ය අපිට ලිමිට් එක දාලා ඒක බිඳුවට යවන්න පුළුවන්. එතකොට f t කියලා ෆන්ක්ෂන් එකක් තිබ්බොත් ඒකේ වේරියබල් එක t නේ. එතකොට ඩෙල්ටා t චූටි වෙනස් වීම අපි ඒ චූටි වෙනස් වීම බිඳුවට යවුවොත් ඒක ලියන්නේ f t නේ ධන ඩෙල්ටා t කියන එක. මේක තමයිනේ අලුත් අගේ. මේක මොකද්ද? ධන හොඳේ. මේක new නේ minus old එක ft තිබ්බා වෙනස් වීම ඩෙල්ටා t. හරිද? මෙතන ඩෙල්ටා t බිඳුවට යවන්න බැරි හින්දා අපි මෙතන සුළු කරලා හරි මොකක් හරි ක්‍රමයකින් මේ ඩිනෝමිනේටර් එකේ තියෙන ඩෙල්ටා t අයින් කරගෙන තමයි අපි අර කලින් කරපු දේවල් ටික ඔක්කොම කරේ. ඉතින් මේ විදිහට තමයි මේ අපි හොයාගත්තේ මේ ෆන්ක්ෂන් එක කොහොමද මේක මේ බෝලේ වැටෙද්දි ඒ වැටීමේ ශීඝ්‍රතාවය අපිට ඕන කරන ටයිම් පොයින්ට් එකේදී කොච්චර ශීඝ්‍රතාවයකින් මේක වෙනස් වෙනවද කියන එක අපි හොයාගත්තේ එහෙම. හරි මේ වගේම වීඩියෝ එකකින් නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. එහෙනම් ගිහින් එන්න.